අරලිය හෝටලේට ගත්ත බිලියන 3.5ක ලෝන් එක. වාරිකය කෝටි 5.5යි. මානසික විශේෂඥයෙකුට මට අපේමන්ට් එකක් දැම්ම මගේ නෝන. මම නෝනයන් ඇහුවා තමසේතුවද මට පිස්සු කියලා. මම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් උනේ බොහෝම පොඩි තැනක ඉඳලා. මට දෙමව්පියන්ගෙන් අයිති වුණු දෙයක් නැහැ. මට දෑවැද්දට ලැබුණු දෙයක්වත් නැහැ. ඒක දෑවැද්දට ලැබුණු දෙයක් තියෙන එක පස්සේ කියන්න ඒකට එච්චර වෙලාවක් ගන්න ඕනේ නැහැ. ස්විප් එකක් ඇදුනේත් නැහැ. මම මගේ මල්ලිගේ යාළුවෝ දෙන්නෙක්ගෙන් මගේ යාළුවොත් නෙවෙයි. ඉල්ලගත්ත රුපියල් 50000කුයි රුපියල් 25000කුයි තමා මගේ ආරම්භක ප්‍රාග්ධනය. මෙව්වාට අභියෝග කරන්න මේ රටේ ඕනෑම කෙනෙක් ඉන්නවා නම් ඒ කතාවට එදා සිට අද දක්වා ඒ සියලු කතාව දිගහැරලා මම මේ අභියෝගේ බාර ගන්න කැමතියි. මම ඒක එහෙම කියන්න හේතුව සහෝදරවරුනි මම දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්. මම දැන් මාස 4ක පමණ කාලෙක ඉඳලා ඊටත් වැඩි මම හිතන මාස 5ක් විතර ඇති මොනවත් කියන්න නැතුව සද්ද නැතුව ඉන්නවා. මොකද කියන්න පුළුවන් තරම් කිව්වා. මම අහනවා රටේ ප්‍රශ්නේ ඩොලර් නම් ඩොලර් ගෙන්න ගන්න ඩොලර් ආදායමක් ලබා ගන්න අපේ රටේ මොනවද කරේ? කරපු එක දෙයක් කියන්න. මම මේ කතා කරන්නේ 2019. එවකට මේ රටේ ජනාධිපතිවරයා මගේ අයියා. අපි මේ අරබුදේ දුර සිට දැක්කා. හැබැයි හුඟක් අය සතුටු වෙනවා ව්‍යාපාරික ලෝකේ අපිට පොඩ්ඩක් එහාට ගියපු අය මේ රටේ නැතුව පිටරට ආයෝජනය කරා නම් මේ මොනවත් ප්‍රශ්නයක් නැහැ නේද කියලා. නමුත් මම නම් මේ ට්‍රිප් එකක් ගිහිල්ලා ඉතින් ඊයේ ආවේ දවස් 15කට විතර පස්සේ ආයෝජනය කරන්න නෙවෙයි මම මැරෙන තුරා මේ රටේ මම හම්බ කරපු සල්ලි මේ රටේ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් නම් ඒ ශක්තියෙන් නම් ඒ සහයෝගයෙන් නම් හම්බ කරේ මෙවන් අභියෝගාත්මක අවස්ථාවක අපි මෙව අතහැරලා දාලා මේ තියෙන ටිකක් අරන් යන එක නෙවෙයි කිසියෙත්ම අපි කළ යුත්තේ. අපේ කාලය පිළිබඳ ගත්තත් මම එකතකින් සතුටුයි මගේ වයස දැන් අවුරුදු 62ක් ඉවරයි. නමුත් අපි මේ ලෝකෙට මේ රට නිර්මාණය කරපු දරුවන්ගේ අනාගතය ඔයාලගේ අනාගතය විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබඳව මේ තියෙන මොන ප්‍රශ්න තිබ්බත් මේ ප්‍රශ්න අපි අතහැරලා දැම්මොත් ඒ සියලුම අයගේ අනාගතය පිළිබඳ පුදුමාකාර ප්‍රශ්නකාරී ලෝකයක් වෙන එක නොඅනුමානයි. ඒක නිසා කණ්ඩායමක් වශයෙන් දැන් අවුරුදු 11ක් තිස්සේ මේ සංවිධානය ඇවිල්ලා තියෙන ගමන අවුරුද්දෙන් අවුරුද්ද ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ මේ සංගමය ලැබපු දියුණුව. ඇයි එහෙම වුනේ? සංගමයක් වශයෙන් ඒ සංවිධානාත්මක වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක වීම නම් ඔයාලා අපිටත් මේ කාටවත් දැන් කවුරු කොහොම මොනවා කිව්වත් රටට සිද්ධ වුණ දේ සිද්ධ වෙලා ඉවරයි. දැන් මේකේ පසුව තියෙන පරීක්ෂණය කවුද මේක කරේ? කවුද මේවා ගත්තේ? කවුද අරන් ගියේ? ඒ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒ විසඳුම් එව්වට හොයන්නත් ඒ ඔක්කොමත් හරි. නමුත් අපි වැටෙන්න ඕන දැන්ට වැටලා ඉවර නම් අපි ඉස්සෙල්ලා අපි කණ්ඩායමක් වශයෙන් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි එකතු වෙලා මේ උණු සිදුවීමට අපි මුහුණ දෙන ආකාරය පිළිබඳ අපේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. මට මේ ප්‍රශ්නේ ආපුවාම මම ඔයාලට කියන්න ඕනේ අර දකුණු පළාතේ ඉදි කරලා තියෙන මගේ අරලිය හෝටලේට ගත්ත බිලියන 3.5ක ලෝන් එක. වාරිකය කෝටි 5.5යි. කෝටි 5.5 ගෙවන එක කාමර 300ක හෝටලයක් වෙනත් තියෙන ආදායම් මාර්ගات එක්ක
ඒක මගේ feasibility report එකට සාක්ෂතා වාර්තාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊයේ පෙරේද මේ පොලිය වැඩිවීමත් එක්ක කෝටි 11මාරයි. 5මාරට 11මාරයි. එතකොට මම කොහොමද මේක ගෙවන්නේ? ප්‍රකාරي පුදුමාකාර මේ වාගේ මම මගේ ව්‍යාපාරයට මම ඒ ගත්ත ණය මුදල 3න් එකක්. ඒ ව්‍යාපෘතියේ වටිනාකමෙන් 3න් එකක්. මම ඉස්සර උදාහරණයක් වශයෙන් යම්කිසි ව්‍යාපෘතියකට යන්නේ රුපියල් 100 නම් ඒ රුපියල් 100ම බැංකුවෙන් අරගෙන නෝනා කනකරත් උගත් තියලා රුපියල් 25ක් අරගෙන ව්‍යාපෘති සම්පූර්ණ කරපු කෙනෙක් මම. නමුත් මගේ දියුණුවේ ස්වභාවය ඊට පස්සේ ව්‍යාපාරයක් කරන්න ණයක් ගැනීමේදී 60ක් 65ක් වැනි ප්‍රමාණයක් ගන්න තීන්දුව කරා. පසුව ඒක 33කට 35ක් 3න් එකක් වාගේ මුදලකට තීන්දුව කරා. මම කියන්නේ කෝටි 5මාර කෝටි 11මාර උනේ ආයෝජනයේ 3න් එකක් අරන් 3න් දෙකක් එහෙම අරගෙන තිබ්බනම් සමහර ව්‍යාපාරිකයන්ගේ බැංකුවල තියෙන සම්බන්ධතා පිළිගැනීම තුළ 100% ණය දීපු තැන් ණය ගත්ත තැන් මම දැකලා තියෙනවා. නමුත් සහෝදරවරුනි 3න් එකක් ගත්ත මට වෙලා තියෙන සිද්ධිය එහෙමනම් ඊට වැඩි ප්‍රමාණයකට ණයක් ගත්ත කෙනෙක්ගේ ස්වභාවය මොකක්ද කියන එක මට හිතා ගන්නත් අමාරුයි. ඒක තමයි අපි අද ඉන්න ආර්ථික මට්ටම. මේ වාගේ ව්‍යාපාරික ගැටලුවක් ආපු අවස්ථාවක 2018 මම මගේ නෝනත් එක්ක තියෙන සෝදතාවය තවත් වැඩි කරගන්න හිතුණු අවස්ථාවක්. මම කොහොම හරි මේ ව්‍යාපාර වලට සම්බන්ධ වුණු ඒ ගියපු වේගය අඩු වුණා. නිතර කල්පනා කරන්න පටන් ගත්තා. කේන්ති යන ස්වභාවය වැඩි වුණා. මගේ නෝනා අඳුනාගත්ත මගේ සාමාන්‍ය ස්වභාවයට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. ටිකක් නිින්ද යන්නේ නැහැ. කණ්ඩ එච්චර උනන්දුවක් නැහැ. නාන්න කරන්න එච්චර උනන්දුවක් නැහැ. මේ එක දවසක වුණ සිද්ධි නෙවෙයි මාස 3-4ක කාලෙක වුණ සිද්ධි. මට මතකයි ඒ දවස්වල මගේ යාළුවොත් එක්ක මම කියනවා මම නම් මචං මේ රේස් එකෙන් බෑලා ඉන්නේ මට බෑ මචං මට ඕනේ නැහැ. මෙවුවා විකුණලා දාලා රට යනවා. මගේ නෝනා මගේ මේ වෙනස් වීම බොහොම ඉක්මනින් හඳුනාගත්තා. එයාට උනේ මාර වැඩක්. මට මාව සෙක්‍රටරිස් ડોක්ටර් කෙනෙකුට මානසික විශේෂඥයෙකුට මට අපේමන්ට් එකක් දැම්ම මගේ නෝනා. මම නෝනාෙන් ඇහුවා තමසේතුවද මට පිස්සු කියලා. නමුත් ඒ අවස්ථාව මගේ හරුණා මගේ. ඒ සති දෙකක් ඇතුළත මලගෙදරකට ගිහිල්ලා ඉද්දි ડોක්ටර් ලක්ෂ්මන් විජේවීර එයා ඩෙන්ටල් ડોක්ටර්. හැබැයි මගෙත් එක්ක කතා කරා ඉද්දි එයා මට කිව්වා ඩඩ්ලි ඔයාට පොඩි අසනීපයක් තියෙනවා. ඔයා එන්න ඕනේ බේට් එකක් ගන්න. පස්සේ මට තේරුණා මොකද මේ ලෙඩේ ස්වභාවය ඔයාලට මම කියනවා පොඩි වෙලාවක් ගියත් මම හිතනවා අද වටිනාම කතාව ඒක වෙන්න ඕනේ. දැන් දොස්තර මහත්තයා කියපු විදිහට මටත් දැන් හිතුණා යකෝ මම මේ සිංහෙක් වාගේ ඉන්න එකෙත් දැන් නිකන් මොකක් හරි මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කතා කරද්දිත් මගේ සාක්කුවේ තිබ්බ නිදිවෙති. රැට නිින්ද යන්නේ නැහැ. බ්‍රහස්පතින්දා රැයක හම්බුනේ සෙනසුරාදා දවසක අපි බේත් යන්න ගියා මායි නෝනයි දෙන්න. ඒ මානසික වෛද්‍යවරයා හම්බ වුණා. මාස 6ක් බේත් දුන්නා. ඉස්සෙල්ලා දුන්නේ දවස් 14කට. දවස් 14 සතියක් විතර බිව්වට කිසි වෙනසක් තිබෙන්නේ නැහැ. නමුත් දවස් 10 විතර පොද්දි
දවසට පැයක් දෙකක් මේ මානසික ස්වභාවයට එනවා හැබැයි නැති වෙනවා. දවස් 14 බේත් බීලා ඉවර වෙලා ආපහු දොස්තර මහත්තයා හම්බ වුණා. එයාට කිව්වා මෙහෙම දවසට පැයක් දෙකක් මේ විදිහේ හොඳ මානසිකත්වයකට එනවා. ආපහු නැති වෙනවා කියපුවම එයා ඒ ඩෝස් එකත් දීපු ඩෝස් එකත් ඩබල් කරා ස්ට්‍රෙන්ත් එකත් ඩබල් කරා. ඒක ගෙනල්ලා දවස් 3-4ක් බොද්දි මම සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. මේක තමයි මානසික ආතතිය. හැබැයි අතුණු ව්‍යාපාරික ගැටලුවක්. ඒ දවස් කීපෙ බේත් බිව්වට පස්සේ දොස්තර මහත්තයා අපි හම්බ වුණා. නමුත් එයා එක සැරේ බේත් නතර කරේ නැහැ. ඊට පස්සේ ආපහු අර ස්ට්‍රෙන්ත් එක අඩු කරා, ඩෝස් එක අඩු කරා. එහෙම ගෙනල්ලා මාස 6ක් බේත් බීලා තමයි 2008 මට හැදුණු මානසික ආතතිය ව්‍යාපාරික ගැටලුවක් නිසා නින්ද යන්නේ නැති ස්වභාවය, කෑම පිරියාවක් නැතිකම, ස්නානය පිළිබඳ උනන්දුවක් නැතිකම, කල්පනා කිරීම, all negative thing නෑ බෑ එපා බලමු, තීන්දුවක් ගන්න බෑ, තීන්දුවක් ගන්නම විදියක් නෑ, ගන්න තේරෙන්නෙම නෑ. මම එක උදාහරණයක් කියන්න. ඒ කාලේ මගේ පුටුවාගේ පොලිස් කරන්න වඩු බාස් කෙනෙක් ඇවිල්ලා රුපියල් 50000ක් කිල්ලුවා මේකට. මම වඩු බාස් එක්ක පැයක් කතා කරා. කතා කරලා තීන්දුවක් නැතුව තමයි මේක ඉවර කරේ. ඉස්සර නම් මම ගණන් හදලා වාට මේකට 50000ක් යන්නේ නැහැ නවා මේකට 40000ක් ගන්න කියලා තීන්දුව ගත්ත මම. එහෙම නැත්නම් ඌ 50000ම ඉල්ලනවා නම් වැඩේ කරගෙන 40000ක් ගෙවපු මම. තීන්දුවක් තීරණයක් ගන්න බැරුව මේ මානසික ආතතිය හා සම්බන්ධව ලෙඩකට මුහුණ දීපු කෙනෙක් වශයෙන් ගෙවල් ගාන ගිහිල්ලා වීමිටිය කිරාගෙන ඇවිල්ලා ආරම්භ කරපු ව්‍යාපාරය කාමර 30ක පොඩි හෝටලයක් අරගෙන ඒක ප්‍රතිසංස්කරණය කළා. ඒ ආරම්භ කරපු ව්‍යාපාරය එහෙම බැලුවොත් අද රටේ නම ගිය අංක 1 ව්‍යාපාර 3කට මම නායකත්වය දෙනවා. අද ආර්ථික වශයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයට තමුන්ගේ ව්‍යාපාරය හා තමුන්ගේ සම්බන්ධතාවය අරගන්න. මේකට මෙහි තියෙන අනවශ්‍ය වියදම් කපා හරින්න. මම ඔය සුදුවර්ලේ හෝටලේ ගත්තම කාලේ කුක් කෙනෙක්, චෙෆ් කෙනෙක් ඇවිල්ලා මගෙන් පඩි ඉල්ලනවා රුපියල් 6000ක්. මං කිව්වා 5000ක් දෙන්නම් කියලා. 5000ට එක ගුණේ නැහැ. ඒ මිනිස්සයා ගියා. එදා හන්දාවේ මම කොළඹ ඉඳලා යාළුවෝ කට්ටියක් ආවා. රුපියල් 24000ක බීම විතරක් ගියා. අර මිනිහට මට අවුරුදු 2ක් 6000ට පොරොන්දු වෙලා දක්ෂ මිනිහෙක් රුපියල් 1000ක ප්‍රශ්නයක් එම ගෙවල අවුරුදු 2ක් මේ වාගේ මේ අභියෝගයට මුහුණ දෙන්න අපේ තියෙන අනවශ්‍ය වියදම් අපි ඉස්සලා කපා හරිමු. කපා හැරලා තමුන්ගේ ව්‍යාපාරයටම පුළුවන් තරම් වෙන්දට වැඩිය කාලය වැය කරන්න. අපි ටිකක් ව්‍යාපාරයක් හා සම්බන්ධව ටිකක් උඩට එද්දී ටිකක් ගමන් මෙමය යන්න විවේක ගන්න එව්ව ආපහු ආයිත් පෙර තත්ත්වෙටම අපි වැඩ කරමු. අපි මේ අභියෝගේ කොතනින් හරි අපි අල්ල ගන්න ඕනේ. මට තේරෙන විදිහට ලබන අවුරුද්ද වෙද්දී හොඳ වෙයි කියන වචනෙත් මට කියන්න තමාරුයි. මට දැනෙන විදිහට මොකද ඊයේ පෙරේදා මේ ප්‍රදේශයේ තමයි කඩ්ඩ විදුලි බල හා බලශක්තිය ඇමති කාංජන විජේසේකර මැතිතුමා එතුමා පාර්ලිමේන්තුවේ මම කියනවා දැක්කා. මම අර පොත බලද්දි හાર્ඩ්වෙයාර් අයිටම් මරවම ඒව ටිකක් විස්තර දැක්කා. එතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා වෙනදට ඩොලර් මිලියන 600ක තෙල් ගේනවා අපේ රටට. දැන් ගේන්නේ 200යි. දැන් 200 ගෙනාපුවම අපිට පාර්දියා බලපුවම ටිකක් ඇති වාගෙත් හිතෙනවා. ඒ ඩොලර් මිලියන 600න් අපි කියමුකෝ අපි අනවශ්‍ය ගමන් බිමන් කියලා
ගමන් බිමන් ගියා කියලා ඩොලර් මිලියන 100ක තෙල් වල 600යි එතකොට 500යි දැන් ගේන 200යි ඒ 500න් 200 අඩුවම ඩොලර් මිලියන 300ක තෙල් ගේන්නේ නැහැ මාසෙට මොකද්ද අඩුව ඒ තමයි රටේ සංවර්ධනය කිරීමට අවශ්‍ය රටේ කරපු සංවර්ධනය රටේ දියුණුවට යොදවපු තෙල් ප්‍රමාණය වෙන්න ඕනේ අද ඩොලර් මිලියන 400ක් අඩුවෙන් මේ රට තෙල් ගෙන්නන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ නිවුස් ෆර්ස්ට් YouTube චැනලය අදම සබස්ක්‍රයිබ් කරන්න. නිවුස් ෆර්ස්ට් ජනතාව සමග